පසුගිය දින කිහිපය පුරාම Facebook, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලාවල අපූරු කතාවක් වෛරල් වෙන්න පටන් ගත්තා. ඒ 2029 ජනාධිපතිවරණ සටනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැතිනම් පොහොට්ටු පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වෙන්න සූදානමක් තිබෙනවා කියන එක. මේ කතාව පැතිරෙන්න පටන් ගත්තේ වත්මන් මාලිමා පාලනය විසින් පොහොට්ටුවේ ප්‍රබලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාත් සමගයි. ආණ්ඩු පාක්ෂික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා මේ ගැන විවිධ අදහස් දක්වලා තිබුණා. කෙසේ වෙතත් ලිමිනි රාජපක්ෂ මහත්මියගේ මේ දේශපාලන ආගමන කතාව නිකම්ම කටකතාවක් නෙමෙයි. එහෙම හිතන්න තරම් හේතු තිබුණා. ඇය නාමල් රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විවිධ අවස්ථා සඳහා සහභාගී වීම සුලභව දකින්න ලැබුණා. පසුගියදා ප්‍රකට නීතිඥවරයෙකු වන උපුල් කුමරප්පෙරුම් මහතාගේ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සවයට පවා ඇය සහභාගී වී සිටියා. මේ කොහොම වුණත් සමාජ මාධ්‍යවල පැතිරෙන මේ කතා නිසා පොහොට්ටුව පක්ෂයේ අභ්‍යන්තරයේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වෙනවා. මේ අනුව ලිමිනිගේ ආගමනයට පක්ෂ විපක්ෂ පොහොට්ටු කණ්ඩායම් විවිධ මත ප්‍රසිද්ධියේ පළ කරමින් තිබෙනවා. ඒ අනුව පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පසුගියදා net news YouTube නාලිකාවේ සුප්‍රකට රතුකට්ට දේශපාලන සංවාදයට එක්වෙමින් පැහැදිලිවම ප්‍රකාශ කළේ පොහොට්ටුවේ මීළඟ නියත ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා මිස වෙනත් අයෙකු නොවන බවයි. දේශපාලන විචාරකයින් පවසන්නේ සමාජ මාධ්‍යවල යන ලිමිනිගේ කතාව යටපත් කිරීම වෙනුවෙන්ම සංජීව එදිරිමාන්න මහතා මේ ප්‍රකාශය සිදු කර ඇති බවයි. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.